සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ මේ ගහන ගල් ආයෙ තියෙන්නේ. වාගේ මිනිස්සුන්ට බලවට්ටන්න ගහන ගල් ආයෙ වැටෙන්නේ යනවා. පිටතින් නිහඬවම ඉන්නේ ඇතුළාන්තයෙන් මහා ලොකු යුද්ධවලින් මිනිස්සු. පිටින් බලලා මිනිස්සුන්ට ලේබල් අලවන්න කලින් එයාගේ ඇතුළාන්තයේ ජීවිත කතාව පුළුවන් නම් හිත ඇතුලේ තනියම යුද්ධයක් තියාගෙන ජීවත් වෙන්න කියනවා. ඔයාට තේරෙන්නේ. එහෙම මිනිස්සෙගේ ජීවිත කතාවක් අහලා බලන්න ඒකම ඇති එයාට සැනසීම තියෙනවා. වෙලාවෙම උත්සාහ කරන්න ලොකු ටාගට් එකක්. ඉතින් Tamanට යා හැකි මට්ටමේ ටාගට් එකක් කියලා තේරුම් අරගන්න. ඒ වුණාට මං කියන්නේ ටාගට් එක මෙච්චරයි කියලා නෑ. ලොකු ටාගට්ස් වලට යන්න පුළුවන්. හැබැයි මුලින්ම ඒ ටාගට්ස් වලට යද්දි පොඩි ටාගට්ස් වලින් ඉස්සරහට යන්න. මේ අවුරුද්දක් දැන් ලැබුවා. ටික දවසක් ගෙවිලා ගිහිල්ලා. මේ අවුරුද්දේ මොකක් හරි ටාගට් එකක්